වෙල්කම් ටු ද කොඩි සිටින් channel. අද වීඩියෝ එකෙන් මම කතා කරන්නේ මොකක්ද මේ Twin Flame journey එකේදී Dark Night of the Soul කියන්නේ කියලා. මේ අවදී මොන වගේද කොහොමද දැනෙන්නේ විශේෂයෙන්ම Divine Masculine ගේ දෘෂ්ටි කෝණය perspective එක අනුව එයාට කොහොමද මේ Dark Night of the Soul කියන දේ වෙන්නේ කියලා. Dark Night of the Soul කියන දේ සරලවම කියනවා නම් ඔයාගේ ආත්මය අඳුරු රාත්‍රීන් වලට මුහුණ දෙනවා කියන එක. ඒ කියන්නේ ජීවිතයේ යථාර්ථය අවබෝධ කරගන්න කාලයක්. විශේෂයෙන්ම මේ අවධියේදී ඔයාලට දැනෙන ප්‍රශ්නය තමයි මම කවුද? මගේ ජීවිතයේ අරමුණ මොකක්ද? මම ඇයි ඉපදුනේ? මම මොකක්ද කරන්න ඕන? මෙන්න මේ වගේ ගැඹුරු ප්‍රශ්න ඇති වෙන කාලයක්. ඉතින් මගේ ජර්නි එකේදීත් මට ආව පළවෙනි ප්‍රශ්නය මම කවුද? ඇයි මං මේ ඉපදුනේ කියන දේ. ඔයාලටත් මෙහෙම දැනෙලා ඇති. මේ කාලෙදී ඔයාලට ඔයාලගේ අනන්‍යතාවය නැති වෙන බිඳ වැටෙන කාලයක් වෙනවා. ආදර සම්බන්ධතා පවුලේ අය යාළුවෝ අතර උනත් තියෙන බැඳීම් ටිකක් ඈතට යනවා වගේ දැනේ. සමහර අයට මේ බැඳීම් උනත් නැති වෙන්න පුළුවන්. ඉතින් මේ Dark Night of the Soul එකට මුහුණ දෙද්දී ජීවිතය ගැන ලොකු හිස් බවක් දැනෙනවා. කිසිම අර්ථයක් නැහැ මේ ගෙවන ජීවිතය ගැන. කලින් ආස කළ ආදරය කළ දේවල් වලට කැමැත්ත නැතිලා යනවා වගේ දැනෙනවා. විශේෂයෙන්ම මට ඒ කාලේදී දැනුණ දෙයක් මං මේ ලෝකේ තනි වෙලා වගේ. යාළුවෝ ආශ්‍රය කරද්දී කිසිම සතුටක් නැහැ. තනි වෙලා දැනෙනවා කොච්චර අය ළඟ හිටියත්. කරන කිසිම දෙයක් ගැන ආත්මීය සතුටක් දැනෙන්නේ නැහැ. ඒ වගේම මේ ලෝකෙ මට ආදරය කරන කවුරුත්ම නැහැ. මාව තේරුම් ගන්න පුළුවන් කිසිම කෙනෙක් නැහැ. මේ වගේ හැඟීම් එක්ක ડિප්‍රෙස් තත්ත්වයක් වුණත් ඇති වෙන්න පුළුවන්. දැන් මේ තත්ත්වයට මුහුණ දෙන අය ඇති, මුහුණ දුන්න අයත් ඇති. මෙතනදී කියන්න ඕනේ Dark Night of the Soul කියන්නේ ආධ්‍යාත්මික අවදිවීමක් කියන දෙයම නෙමෙයි. ආධ්‍යාත්මික අවදිවීමක එක පරිච්ඡේදයක් තමයි මේ Dark Night of the Soul කියන්නේ. ස්පිරිචුවල් අවේකනින් එකකදී නැත්නම් ආධ්‍යාත්මික අවදිවීමකදී වෙන්නේ ඔයා ඔයාගේ true self එක හඳුනා ගන්නවා. ඔයාගේ ආත්මයේ උසස්ම part එක නැත්නම් higher self එකට connect වෙනවා. ඔයාගේ සත්‍ය ස්වરૂපය ස්වභාවය ගැන ඔයා හඳුනා ගන්න එක ඔබයා වෙන එක. Dark Night of the Soul කියන්නේ මං කියපු මේ ස්පිරිචුවල් අවේකනින් එකේ ඔයාට මුහුණ දෙන්න වෙන වේදනාත්මක අවධිය. ඔයාගේ life එකේ හැමදේම කඩා වැටෙන කාලයක්. ඔයාගේ අනන්‍යතාවය illusions නැති වෙලා යන ජීවිතය ගැන අර්ථයක් නැති හිස් බවක් මිදෙන අවධියක්. ස්පිරිචුවල් ඩෙත් එකක් තමයි මේ Dark Night of the Soul කියන්නේ. නැවත ඔයා තුළ රීබර්ත් එකක් වෙන්න. මේ අවධියට ගොඩක් අය මුහුණ දෙන්නේ මේ soul awakening එකක්, major shift එකක් වෙනසක් life එකේ ඇති වෙන්න කලින්. ඒ වගේම spiritual awakening එකක් ඇති වෙන්නේ විශේෂයෙන්ම මේ Dark Night of the Soul කියන අවධියෙන් පස්සේ. කොහොමද මේක පටන් ගන්න කියලා මං කියන්නම්. කිසිම හේතුවක් නැතුව ඔයාට දැනෙන්න පුළුවන් ඔයා emotionally සෑහෙන්න කඩාගෙන වැටෙනවා කියලා. ජීවිතය ගැන කිසිම තේරුමක් නැහැ වගේ දැනේ. ජීවිතේ කරන්න ආස කිසිම දෙයක් නැහැ. පැෂන් එකක් නැහැ. මොටිවේෂන් එකක් වෙන කිසිම දෙයක් නැහැ කියලා ඔයාට දැනේ. ඔයාලා මේ Dark Night of the Soul කියන අවධියට එන්නේ ලොකු heart break එකකට හිත රිදීමකට පස්සේ වෙන්න පුළුවන්. break up එකක් වුණාම වෙන්න පුළුවන්. නැත්නම් තමන්ගේ life එකේ හිටිය කෙනෙක්ගේ මරණයක් වුණාම, කෙනෙක් ඔයාව පාවා දීමකට ලක් කරාම මේ වගේවා නොහිතන විදිහ දෙයක් හදිසියෙම වුණාම වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ දෙයකට මුහුණ දුන්නාට පස්සේ ඔයා තුළ හිස් බවක් දැනෙනවා. ආත්මයටම දැනෙන empty feeling එකක්, අතරමං වෙලා වගේ හැඟීමක්. සමහර අයට හේතුවක් නැතුවම ඇඬෙන්න පුළුවන්. හැමෝගෙම ඈත් වෙලා තනියම ඉන්න හිතේ ළඟ ඉන්න අයවත් එපා වෙන්න ගනී. ඔයා ජීවිතය ගැන හැමදේම ප්‍රශ්න කරයි. සම්පූර්ණ නින්දාවක් ලබා ගන්න බැරිව යන්න පුළුවන්. මේ නිසාම ඇඟට උනත් මහන්සි ගතියක්, තෙහෙට්ටුවක් දැනේ. මේ විදියෝ විශ්වය ගැන ඒන්ජල්ස්ලා ගැන වුණත් දැනගෙන හිටියනම්, අවබෝධයකින් හිටියනම්, විශ්වයෙන් කිසිම ගයිඩන්ස් එකක් නැහැ, සයින් එකක් නැහැ කියලා දැනේ. කිසිම හැඟීමක් නැති බවක් දැනේ. මේ දේවල් එක්ක ડિප්‍රෙෂන් තත්වයක් වුණත් ඇති වෙන්න පුළුවන් සමහර අයට. මේ Dark Night of the Soul කියන්නේ ආධ්‍යාත්මික බිඳ වැටීමක්. ජීවිතයේ අර්ථය නැති වී යාමත් එක්ක ඔයාට ඔයා තුළම හිස් බවක්, බලාපොරොත්තු නැතිව යාමක් වගේ දැනෙන හැඟීමක්. ඔයාලට මේ ජීවිතේ කිසිම දෙයකින් සතුටක් නැතිව යනවා. පාළුවක්, තනිකමක් දැනීමත් එක්ක ඔයාලට දැනෙනවා ඔයා විශ්වාස කරන විශ්වය හෝ දෙවියන්වත් ඔයා ළඟ නැහැ කියලා. ඉතින් Dark Night of the Soul ගැන කතා කරද්දී අනිවාර්යයෙන්ම ego death එක ගැනත් කතා කරන්නම වෙනවා. ego death එකක් කියන්නේ මමත්වය නැතිව යාමක්. ඔයාගේ ව්‍යාජ අනන්‍යතාවය නැතිව යාමක්. කෙනෙක් තුළ තියෙන තමන් ගැන මාන්නය, බාහිරව භුක්ති විඳින දේවල් ගැන උනත් ඇති වෙන ආඩම්බර බව, ලෝකයේ මිනිස්සු තමන්ටම දාගෙන ඉන්න වෙස් මුහුණු නැත්නම් ව්‍යාජත්වය, තමන්ගේ තත්වය, ප්‍රතිරූපය, පුද්ගලික අනන්‍යතාවය වගේ දේවල් බිඳ වැටීමක් වෙන තත්වයක්. ආත්ම මරණයක් කියලාත් මේකට කියනවා.
ඉතින් ඩාර්ක් නයිට් ඔෆ් ද සෝල් එකේදී ඔයාගේ හදවත බිඳ වැටීමක් ඩීප්ලි ඉමෝෂනල් බ්‍රේක් එකක් වෙන්නේ. නමුත් ඊගෝ ඩෙත් එකකදී වෙන්නේ ඔයාගේ මනස බිඳ වැටීමක්. ඩාර්ක් නයිට් ඔෆ් ද සෝල් එකේදී ඔයාට දැනෙන්න ගන්නවා මම දන්නේ නෑ මමවත් කවුද කියලා. ඊගෝ ඩෙත් එකේදී ඔයාට දැනෙන්න ගන්නවා ඔයා ගැන ඔයා හිතපු විදිය ඇත්තටම ඔයා නෙමෙයි කියන දේ. ඩාර්ක් නයිට් ඔෆ් ද සෝල් අවධියට කෙනෙක් මුහුණ දෙන ප්‍රධානම අරමුණ ඔයාගේ ආත්මය පිරිසිදු කිරීමක් කරන්න. ඔයාගේ ට්‍රූ සෙල්ෆ් එකට නැත්නම් ඔයාගේ සැබෑ අභ්‍යන්තරික ආත්මයට සම්බන්ධ කරන්න රීකනෙක්ට් කරන්න. ඉතින් මේ ඊගෝ ඩෙත් කියන දේ ඩාර්ක් නයිට් ඔෆ් ද සෝල් කියන දේත් සමගම ඇති වෙන දෙයක්. අපි දැන් බලමු ඩාර්ක් නයිට් ඔෆ් ද සෝල් එක ට්වින් ෆ්ලේම් ජර්නි එක කියන්නේ ඩිවයින් මැස්කියුලින්ට කොහොමද දැනෙන්නේ කියලා. ට්වින් ෆ්ලේම් කෙනෙක් එන්නවා තුළ හීල් විය යුතු නැත්නම් සුව විය යුතු සුව නොවන වේදනාවන් ට්‍රෝමාස් රිෆ්ලෙක්ට් කරලා ඔයාටම පෙන්වන්න. එතකොට ට්වින් ෆ්ලේම්ගෙන් මේ චයිල්ඩ්හුඩ් වෝන්ස් ඔයාට මිරර් කරලා පෙන්නනවා. අබැන්ඩන්මන්ට් වෝන්ඩ් එක නිසා ඇති බය, ඔයාගේ වටිනාකම, සෙල්ෆ් වර්ත් එක මේ වගේ ඔයා තුළ හීල් විය යුතු දේ ඔයා කැඩපතකින් ආදිහා බලනවා වගේ ඒ දේවල් ඔයාටම ට්වින්ගෙන් දකින්න පුළුවන් වෙනවා. මේ මිරරින් ඩිවයින් ෆෙමිනින්ට විතරක් වෙන දෙයක් නෙමේ. ඩිවයින් මැස්කියුලින්ටත් ඒ දේවල් වලට මුහුණ දෙන්න වෙනවා. ඔය දෙන්නගෙම ආත්මය තෝරගන්නවා මේ බෝන්ස් හඳුනා ගැනීමත් එක්ක ට්‍රාන්ස්ෆෝමේෂන් එකක් වෙන්න නැත්නම් වෙනස් වෙන්න හීල් වෙන්න. මෙතනදී ඩාර්ක් නයිට් ඔෆ් ද සෝල් පටන් ගන්න. සමහර ට්වින් ෆ්ලේම් මුණ ගැහෙන්න කලින් මේකට මුහුණ දෙන්න පුළුවන්. කීප සැරයක් මේ දේ වෙන්න පුළුවන්. ඒ වගේම මාස ගාණක් අවුරුදු ගාණක් මේකට මුහුණ දෙන්න පුළුවන්. ඒ දේවල් එකිනෙකාගේ කර්ම අනුව ජර්නි එක අනුව තීරණය වෙන දෙයක්. ගොඩක් ට්වින් ෆ්ලේම් ජර්නි වලදී ෆෙමිනින් තමයි අවකන් වෙන්නේ මුලින්ම. එයාට මේ කනෙක්ෂන් එක ඉමෝෂනලි, ස්පිරිචුවලි, ඉන්ටියුටිව්ලි දැනෙන්න ගන්නවා. ඩිවයින් මැස්කියුලින් ඩාර්ක් නයිට් ඔෆ් ද සෝල් අවධියට අවකන් වෙන්නේ ඩිවයින් ෆෙමිනින්ට පස්සේ. විශේෂයෙන්ම ඩිවයින් ෆෙමිනින් එයාගේ ට්වින් ෆ්ලේම්ව චේස් කරන එක නවත්තලා සයිලන්ට්ව නැත්නම් නිහඬ වෙද්දී ඒ වගේම ට්වින් ෆ්ලේම් සෙපරේෂන් කාලයේදීත් මැස්කියුලින්ට මේ කනෙක්ෂන් එක හෝ එයාගේ ඉමෝෂන්ස් පාලනය කරගන්න බැරි වෙද්දී ඩිවයින් මැස්කියුලින්ව බලෙන්ම වගේ එයා මගහැරපු පිළිගන්න අකමැති වුණ ට්‍රූත් එකට එයාට මුහුණ දෙන්න වෙනවා. මැස්කියුලින් ඩාර්ක් නයිට් ඔෆ් ද සෝල් අධීරයට මුහුණ දෙද්දී ඩිවයින් ෆෙමිනින් එකට මුහුණ දෙනවා වගේ නෙමෙයි. ඩිවයින් මැස්කියුලින්ගේ ඩාර්ක් නයිට් ඔෆ් ද සෝල් හරිම නිහඬයි. පිටින් බලන කිසි කෙනෙක්ට එයාගේ වේදනාව තේරුම් ගන්න බෑ. එයා ෆෙමිනින්ස්ලා වගේ අඬලා හැඟීම් පිට කරන්නේ නැහැ. එයා ඒ ගැන කතා කරන්නවත්, තව කෙනෙක්ට පෙන්වන්නවත් නැහැ එයාගේ වේදනාව. නමුත් මැස්කියුලින් එයාගේ ඇතුළාන්තයෙන් ගැඹුරු කඩාවැටීමකට ලක් වෙනවා. එයාට දැනෙන්න ගන්නවා හිත ඇතුළෙන් ගැඹුරු වරදකාරී හැඟීමක් සහ තමන් ගැනම ලැජ්ජාවක්. ඩිවයින් ෆෙමිනින්ට හොඳ ගැලපෙන කෙනෙක් නොවේ කියලා ඇති වෙන බය, දැඩි තනිකමක්, ඊගෝ එකෙන් මමත්වෙන් හදාගත්ත වගකීම් සහ එයාගේ සෝල් ට්‍රූත් එක අතර කන්ෆියුස් බවක්, අවුල් සහගත බවක් ඇති වෙනවා. ඩිවයින් මැස්කියුලින් එයාගේ සෝල් පර්පස් එක ගැන ප්‍රශ්න කරන්න ගන්නවා. ඒ වගේම එයාගේ ජීවිතය ගැන තෘප්තිමත් වීමක් නැහැ. එයාගේ තත්ත්වය තරාතිරම මුදල්, පවුල් පසුබිම මේ මැටීරියල් වර්ල්ඩ් එකේ කිසිම දෙයක් එයාට මේ ඩාර්ක් නයිට් ඔෆ් ද සෝල් අධීරෙන් දැනෙන හිස් බව සම්පූර්ණ කරන්නේ නැහැ. ඉතින් ඩිවයින් මැස්කියුලින් කනෙක්ෂන් එකෙන් රන් කරන්නේ මේ නිසයි. මේ වේදනාව ඒ දැනෙන හැඟීම මොකක්ද කියන්න එයා ආධ්‍යාත්මිකව අවදි වුණ කෙනෙක් නෙමෙයි. මේ නිසා එයා සයිලන්ට් වෙන්න තීරණය කරනවා දැනෙන හැඟීම යටපත් කරගන්න. ඉතින් මේ තියෙන්නේ ඩාර්ක් නයිට් ඔෆ් ද සෝල් අධීර කොහොමද ඩිවයින් ෆෙමිනින්ට සහ ඩිවයින් මැස්කියුලින්ට දැනෙන්නේ කියලා. ෆෙමිනින් එයාගේ හැඟීම් ප්‍රකාශ කරනවා. තමන් ආදරය කරන කෙනා අවශ්‍යමයි කියලා ආශාවකින් ඉන්නවා. ඒ වගේම දැනෙන හැඟීම ගැන, කනෙක්ෂන් එක ගැන, මැස්කියුලින් කනෙක්ෂන් එකෙන් රන් කරන එක ගැන කන්ෆියුස් වෙනවා. හිතා ගන්න බැරි වෙනවා මේ හැම දෙයක්ම ගැන කිසිම දෙයක්. ඒ වගේම ඉනර් චයිල්ඩ් තුළ දැඩි වේදනාවක් ඇති වෙනවා. විශේෂයෙන් අබැන්ඩන්මන්ට් වෝන්ඩ් එක නිසා. මැස්කියුලින් මේ අධීරේදී කනෙක්ෂන් එකෙන් යනවා. ෆෙමිනින් එක්ක කන්ටැක්ට් නොකර එයාගේ එනර්ජි එක ෂට් ඩවුන් කරගන්නවා. දැඩි වෙහෙසකාරී බවක් දැනෙන්න ගන්නවා එයාට. ඒක මානසිකව පීඩනයක් ගෙන දෙන හැඟීමක් මැස්කියුලින්ට. ඒ වගේම එයා නිහඬවම වේදනාව විඳිනවා. දැඩි ෂෝක් එකකින් තමන්ගේ වේදනාව යටපත් කරගන්න උත්සාහ කරනවා. මේ පේන එක ඩිවයින් ෆෙමිනින්ට සහ ඩිවයින් මැස්කියුලින් ප්‍රකාශ කරන විදිහ වෙනස් වුණාට ඔයාට දැනෙන වේදනාවමයි ට්වින් ෆ්ලේම්ටත් දැනෙන්නේ. ඉතින් මේ අධීරේදී ගොඩක් අය කරන වැරැද්දක් තමයි මේ ඩාර්ක් නයිට් ඔෆ් ද සෝල් අධීර මග හරින්න අලුත් සම්බන්ධතාවයකට යන්න තීරණය කරන එක. විශේෂයෙන් ඩිවයින් මැස්කියුලින් එහෙම තීරණ ගන්නවා. මොකද එයාට හිතාගන්න බෑ මොකක්ද මේ වෙන්නේ කියලා. ඉතින් එයා ස්පිරිචුවලි අවේකන් කෙනෙක් නෙමෙයි. එයාට සෝල් කනෙක්ෂන් කියන්නේ මොකක්ද කියලාවත් හඳුනා ගන්න බැරි වෙන්න පුළුවන්. ඉතින් ෆෙමිනින් අතින් වෙන මිස්ටේක් එක තමයි ට්වින් ෆ්ලේම් චේස් කරන එක.
ඩාක් නයිට් ඔෆ් ද සෝල් එකකට මුහුණ දෙද්දි කරන්න පුළුවන් දේ තමයි මේ දැනෙන හැඟීම් වලට ඉඩ දෙන එක. කන්ෆියුෂන්ස් ඇති වෙනවා නම් ඒකට ඉඩ දෙන එක. ජීවිතේ කඩා වැටෙන තැන්වලදී ඒ දේවල් වෙන්න ඉඩ දෙන එක. මොකද මේ කිසි දෙයක් කන්ට්‍රෝල් කරන්න බෑ. වෙන හැම දෙයක්ම වෙන්නේ ඒ දේවල් ඒ විදිහට විය යුතු නිසා මේ ජර්නි එක හැමයි. ඔයාලගේ එනර්ජි ග්‍රවුන්ඩ් කරගන්න කිසි දෙයක් හදන්න ෆික්ස් කරන්න යන්නේ නැතුව. මේකට ඔයාලා මුහුණ දෙන්නෙම ඔයාගේ ට්‍රූ සෙල්ෆ් එක හඳුනා ගන්න. ඒකයි ලයිෆ් එකේ ලොකු කඩාවැටීමකට බිඳ වැටීමකට මුහුණ දීලා ඔයාගේ ෆෝල්ස් අයිඩෙන්ටිටි එක නැත්නම් ව්‍යාජ අනන්‍යතාවය නැති කරවන්නම මේ අධීරයේදී. මේ ඩාර්ක් නයිට් ඔෆ් ද සෝල් එකෙන් පස්සේ ඔයා තුල තියෙන ඔයා නොදුටු පැතිකඩක් මතුවෙන්න ගන්නවා. හැඟීම් වලින් පරිණත කෙනෙක් නැත්නම් ඉමෝෂනලි මැචුවර් කෙනෙක් වෙනවා. ඒ වගේම කිසිම කෙනෙක්ට බවුන්ඩරි නොතියා පීපල් ප්ලීසින් කරන කෙනෙක් නම් අනිත් අය කියන දේවල්ම කරන්න ඕන වෙලාවක සූදානම් විදිහේ කෙනෙක් නම් ස්ට්‍රෝංග්ලි බවුන්ඩරි තියන්න ඉගෙන ගන්නවා. අනිත් අයගේ අගය කිරීමක් නැතත් තමන්ගේ වටිනාකම හඳුනා ගන්නවා. ඒ වගේම තමන් ගැන ආත්ම විශ්වාසය, අවංක බව, ඉන්ටියුෂන් එකට කනෙක්ටඩ් වීම සහ තමන්ගේ ඇතුළාන්තයෙන් ලොකු නිදහසක්, පීස් එකක් දැනෙන්න ගන්නවා. ඉතින් මේ ඩාර්ක් නයිට් ඔෆ් ද සෝල් එකෙන් පස්සේ වෙන්නත් පුළුවන් මැස්කිලින්ගේ ඊගෝ ඩෙත් එකක් වුණාම එයා මේ කනෙක්ෂන් එකෙන් තවත් රන් කරන්නේ නැහැ. එයා වගකීමක් ගන්න පුළුවන් කෙනෙක්. පවුල හෝ පරම්පරාවෙන් එන සීමාවන් මේ දේවල් රිලීස් කරනවා. ඒ දේවල් වලට කොටු වෙලා ඉන්නේ නැහැ. තමන්ගේ ඉනර් චයිල්ඩ් වුන්ඩ්ස් වලට මුහුණ දීලා අවංකව කමියුනිකේට් කරන කනෙක්ෂන් එකේ පෙරමුණ ගන්න ලීඩ් කරන්න පුළුවන් මැස්කිලින් කෙනෙක් වෙනවා. ඉතින් තමන්ගේ ඊගෝ එක නෙමෙයි මැස්කිලින් තෝරගන්නේ. එයා ආදරය තෝරගන්නවා ඊගෝ ඩෙත් එකෙන් පස්සේ. ඉතින් මේ ජර්නි එකේ ප්‍රොසෙස් එක විශ්වාස කරන්න, විශ්වයට සරෙන්ඩර් වෙන්න, ඔයාගේ ට්‍රූත් එකට ෆේස් කරන්න බය වෙන්න එපා. ඔයාව විනාශ කරන්න නැති කරන්න ඔයා මුහුණ දෙන දෙයක් නෙමෙයි මේක. ඔයාව ඔයාගේ ට්‍රූ සෙල්ෆ් එකට, ඔයාගේ ආත්මයේ ඇත්ත ස්වභාවයට ඔයාව ළඟා කරවන්නයි මේ දේවල් සිද්ධ වෙන්නේ. ඉතින් ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙනකම් stay happy, have peace. Bye bye.